ඉතින් ඔයාලට කොහොමද? අද අපි කතා කරන්නේ ඔයාලා හැමෝම දන්න ලස්සන මොනර ගැනයි. මොනර ලංකාවේ, ඉන්දියාවේ, ගිනිගුණ දිග ආසියාවේ ජීවත් වෙන ටිකක් ප්‍රමාණයෙන් විශාල කුරුල්ලෙක් කියලා තමයි හඳුන්වන්නේ. මොනරාගේ පිරිමි සතා මොනර නමින්ද, ගැහැණු සතා සෙබර නමින්ද හඳුන්වනවා. ඔයාලා දන්නවද මොනරුණු වර්ග කීපයක් ඉන්නවා? නිල් මොනරා, කොළ මොනරා සහ සුතු මොනරා වශයෙන්. මොනරු සර්ව භක්ෂිකයි. මල්පෙති, බීජ, කෘමීන්, ධාන්‍ය වර්ග, තනපත්, ශාකපත්‍ර ආදී ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. ඔයාලා දන්නවද ආහාරයෙන් පසු මොනරු ඒගොල්ලන්ගේ පිහාටු පීරීම, වැලි නෑම යන කටයුතු වලට යොමු වෙනවා. ඉතින් සෙබඩ බිත්තර 3-5 අතර ප්‍රමාණයක් දානවා. ඒවා ලාතුඹුරු පාටයි. බිත්තර වලින් පැටව එළියට එන්න මාසයක පමණ කාලයක් යනවා. එතකොට යාළගේ ලස්සන පිල්කලම නිර්මාණය වෙන්න තව අවුරුදු 3ක පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම පිල්කලඹ මීටර් 2ක් පමණ දිගත් වෙනවා. ඔයාලට රහසක් කියන්නද? මොනරුන්ගේ ගැහැණු සතාට වඩා පිරිමි මොනර තමයි ගොඩක් ලස්සනයි කියලා කියන්නේ. මොනරුන් වඩාත්ම කැමති ගස් උඩ නිදියන්න. මොනරා ඉන්දියාවේ ජාතික පක්ෂියා. ඒ වගේම මොනරුන් අවුරුදු 20ක් පමණ ජීවත් වෙන බවත් පවසනවා. ඉතින් ආයෙ හම් වෙනකම් ගිහින් එන්නම්.